පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීපු වෙලාවේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආවයි කියලා අපිට කුඩම්මගේ සැලකිලි දුන්නේ. මේ අහල පහල තියෙන මං ආසන නම් කියන්නේ නැහැ. අපිට බැරි වෙලාවකත් වැඩ කළොත් එහෙම ඒ කොට්ටාස නායකින්ට මැතිවරණයට නාම යෝජනා දුන්නේ නැහැ කියලා අභියෝග කළා. මේ මම ජීවත් වෙන ආසනේ මගේ ගම කටුවාවල මගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මම පක්ෂයට සම්බන්ධ වෙච්ච කෙනෙක් අනුබද්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. මේ ලීෆ්ලට් එක බෙදනවා මගේ ලීෆ්ලට් එක නැතුව. ඒගොල්ලෝ ප්ලෑන් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු අය පැත්තකට දාන්න වැඩ කටයුතු කළා. මේ ආසනය තුල වැඩි පිරිසක් ඒක තමයි කරුණ සමහර අය මාත් එක්ක හිටිය සමහරක් අය විරුද්ධව හිටියා. ඒගොල්ලන්ට උවමනා තුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක් මෙහාට ඇවිල්ලා තියෙන මුව යවන්න ඕනයි කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි පිරිසක් මට වැඩ කළේ නැහැ. ඒක ඇත්ත කතාව. ඉන් පස්සේ මොකද වෙන්නේ? විපක්ෂ නායකතුමා කැඳවන අපේ කොට්ටාස නායකයොත් එක්ක මාව කැඳවලා මේ පරාජය වෙන්නේ අපේ පක්ෂේ තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරන්න කිව්වා. අපේ මට නම් කියන්න යන්නේ නැහැ. සමහර කොට්ටාස නායකයෝ ඒගොල්ලෝ කරපු දේවල් පිළිබඳව අපේ සමහරක් අය කරුණු ඉදිරිපත් කළා. වැඩි පිරිසක් මුදලට යට වුණා. හොඳ මහත්තුරු හිටියා, මහත්මෙන් හිටියා. යම් පිරිසක් මුදලට යට වුණා. මේ සල්ලිත් එක්ක දේශපාලනය දැනගත්තේ මම මේ මහරගම ආසනේ සංවිධායක වුණාට පස්සේ. කොහොම දෙයක් ඉස්සර තිබුණේ නැහැ. පක්ෂ නායකතුමනි මේ වෙලාවේ මම ඔබතුමාට කියන්න තියෙන දේ ඔක්කොම කියන්න ඕන. මේ පුද්ගලයෝ ආපු නිසා තමයි අද මේ තත්ත්වයේ මේ තත්ත්වයටපත් උනේ මේ ආසනේ. මේ පිළිබඳව කරුණු හොයලා බලන්න. මේ අය සමහරක් වෙලාවට ඔබතුමාගේ මැතිවරණයට කිට්ටු කොල්ලා ආපු මිනිස්සු. ඉස්සලා හිටියේ නෑ. මේගොල්ලෝ පිළිබඳව හොයලා බලන්න කියලා මං කිව්වා. මං හොයලා බලන්න කියලා අවසාන කළා. මං කිව්වා මමත් මේ පක්ෂයට බැඳුනේ නිකම් මිනිහෙක් හැටියට නෙමෙයි. ප්‍රේමදාස මහත්මයා ඉන්න කාලේ මම ප්‍රාදේශ සභාවේ සභාපති වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු ගාණක් වැඩ කරපු එකෙක්. මම ප්‍රාදේශ සභාවේ සභාපති වෙන්න, පළාත් සභාවේ දේවතාවක් ඇමති වෙන්න සෑමදාම පළාත් සභාව නියෝජනය කරලා පාර්ලිමේන්තුවත් නියෝජනය කරපු කෙනෙක්. අපි අවංකව වැඩ කළා. ඒකතුමා ඉදිරියේ තැබුවයින් පසුව එතුමා මොකක් හරි මේ ගැන තීන්දුවක් අරගෙන මට කතා කරයි කියලා. කිසිම තීන්දුවක් නැහැ. ආසනේ පුරා විවිධ දේවල් පැතිර ගියා. ගාමිණී තිලකසිරි වෙනුවට වෙන අය පත් කරනවා. ගාමිණී තිලකසිරිලට වෙන්නේ මේකයි. නමුත් මිත්‍රෝනි අපිට කළ යුතු දේ හැම දෙයක්ම අපි පක්ෂ වෙනුවෙන් කළා. මට දැනගන්න ලැබුණා පහුගිය දවස්වල සාමාන්‍ය Zoom තාක්ෂණයේ ඔස්සේ අපි රැස්වීම් තියෙනවා. විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් Zoom මීටින් දෙකක් පහුගිය දවස්වල තිබ්බා. එක මීටින් එකක් මට කිව්වේ නැහැ. එක මීටින් එකක් මට කිව්වේ නැහැ. මං හිතන්නේ නායකතුමා එක එකාගේ කේලම් අහලා එක උනේ. මං හොයලා බැලුවාම Zoom මීටින් වල ගිය മന്ത്രിවරු මට කතා කරලා කරන ඇයි ගාමිණී ආවේ නැත්තේ කියලා. එන්නේ කොහොමද මට කිව්වේ නැහැ. සංවිධායකයන්ගේ රැස්වීම තිබ්බා. සංවිධායකයන්ගේ රැස්වීමට මට කිව්වේ නැහැ. මගේ අතින් යම් කිසි වැරද්දක් වුණා නම් නායකයෙකුගේ යුතුයකම තමයි මාව ගෙන්නලා අහන්න. මාව ගන්න ගෙද වාට කියනතන ගාමිණී ඔයා මට පොඩ්ඩක් හම්බ වෙන්න ඕන. මම යනවා කියලා. ගාමිණී මේ ප්‍රශ්න තියෙන පොඩ්ඩක් ඔයා ඈත් වෙලා ඉන්න කියලා කොහොම මං අයින් වෙනවා මිත්‍රෝ. නමුත් මට කුඩම්මාගේ සැලකිලි දැක්කුවේ ඉවසාගෙන ඉන්න බැරි තැන තමයි මම මේ තීන්දුව ගත්තේ. සමහරක් අය මට කිව්වා සර් නායකතුමාට කතා කරන්න. මම මොකද නායකතුමාට කතා කරන්නේ? මට ඕන නැහැනේ. ලේකම්තුමාට කතා කරන්න. මට ඕනවක් නැහැ. මම වැරද්දක් කළා නැහැ. මම වැරද්දක් කළා තියෙනවා නම් මේ තීන්දුව ගන්න. ඒ නිසා මම අවසානයේ මොහොතේ මේ පක්ෂේ සමහර උදවිය ගිහිල්ලා නායකතුමන්ට එක්ක මොනවා කතා කරන්න ඇති. නායකතුමා කිසිම පරීක්ෂණයකින් තොරව මේක ඇත්ත නැත්ත හොයා බලන්නේ නැතුව
මාව කැපීමට කටයුතු කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. යාමිනී තිලකසිරි කියන එකව ගන්න ගෙදරට යන්න හොඳ නම් මූ අයින් කරනවා නම් කියන්න තිබුණ නැද්ද? යාමිනී වාගන්ති මේ වැරදි වෙලා තියෙනවා ඒකින්ද මේ එහෙමනම් මං අයින් වෙනවා. එහෙමනම් මං අයින් වෙනවා. එහෙම තීන්දුවක් තීරණයක් ගන්න බැරි නායකයොත් එක්ක අපි කොහොමද වැඩ කරන්නේ? දැන් මේ දවස්වල නාමයෝජනා කැඳවලා මට පක්ෂෙන් කිව්වා ඔබතුමාට ලැබී තිබෙන ඇප්ලිකේෂන් ටික අපිට එවන්න කියලා. ඒ කියන්නේ මට එතකොට දැනුණා ඔබතුමාට ලැබිලා තියෙනකොට මේක දෙපැත්තක් තියෙනවා. මට ලැබුණු ආයතන පත්‍ර ප්‍රමාණයෙන් මම යවුවා. මට සමහරක් අය දුන්නේ නැහැ ඇප්ලිකේෂන්. ඒක පක්ෂයට දුන්නා. ඒගොල්ලෝ කණ්ඩායම් කැඳවලා පරීක්ෂණයේ තිබ්බා. මට ආරංචි වුණා පරීක්ෂණ තියලා ඉරලා නාමයෝජන ලෑස්තුව සංවිධායකවරුන්ට එවනවයි කියලා බලන්න. එහෙම දෙයක් ලැබුණෙත් නැහැ. මේ ආසනේ අධීක්ෂණ කටයුතු කරන්න මම කියන්න හොඳ නැහැ. තවත් සංවිධායකවරයෙක් මේ ආසනයට දාලා. මට දුක නැහැ. මාව අධීක්ෂණය කරන්න පක්ෂේ මහලේකම් ආවනම් මහජන නියෝජිතයෙක් මන්ත්‍රීවරයෙක් ආවනම් මාව අධීක්ෂණය කරන්න මම එතුමාට උදව් කරනවා. මේ දේශපාලන වශයෙන් ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති කෙනෙක් එතුමාව නම් කරලා ඉන්නවා හිතවත්කම් මත. මාර්ග මාසනේ හැමතැනම ගිහිල්ලා කොට්ටාස නායකයොත් එක්ක කතා කරලා කපන අය කපලා ඒගොල්ලන්ට හිතවත් අය දාන්න. මට වැඩ නොකර අයින් කරලා තිබිච්ච සියලු දෙනාට ඒ තැන් දීලා මම පත් කරපු අයින් පැත්තකට දාලා ඊයේ වෙනකොට ඒ සියලුම දෙනා කැඳවලා නාමයෝජනා ලැයිස්තු සකස් කරලා අවසానයි. එහෙම තත්ත්වයක් තිබෙද්දි මම මොකටද මේ පක්ෂය තුල ඉන්නේ? මට වැඩක් නැහැ මේ පක්ෂේ. නායකයෙකුට කොන්ද කෙලින් තීන්දුවක් ගන්න බැරි නම් ඒ පක්ෂයක් ගෙනියන්න බෑ ඉස්සරහට. හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් තීන්දුව ගන්න ඕන. ඒකයි දේශපාලනේ. මොකෝ ඔය හැම නායකයෙක්ම ගත්ත තීරණ හරි නෑනේ. වැරදිවත් තියෙනවනේ. නමුත් තීන්දුව ගන්න. අද වෙනකන් මේ තරම් තත්වයකට පත් වෙලත් මම ඊයේ by hand ලියුම් දෙක යවුවා. මං අයින් වෙනවයි කියලා. මට හිතුණා මෙහෙම නිකන් අයින් වෙලා වැඩක් නැහැ. මේක රටට කියන්න ඕන. මේක මගේ වැරද්දක් නෙමෙයි. කේලම් ගහලා කරපු දෙයක්. පක්ෂ මාරු කළයි කියලා මිනිස් ජනතාව හිතන්න එපා මා කරේ වරදක් හිතන්න එපා. පක්ෂ නායකත්වයේ කරපු වැරදි නිසා තමයි අද සමග ජන බලවේගයෙන් මට ඉවත් වෙන්න සිද්ධ වුණේ.